වර්ධි තව එකක් තියෙනවා සභාගත කරන්න හොඳට අහගන්න. ඒ තමයි නිත්‍යා සේනානි සමරනායක. අහගන්න හොඳට මන්ත්‍රීතුමා. නිත්‍යා සේනානි සමරනායක කවුද මේ? ශ්‍රී ලංකා ගුවන් සමාගමේ එයා හොස්ටස් කෙනෙක්. කොහෙද වැඩ කරේ? ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව වැඩ කරා. මාසික පඩිය කීයද? 1,58,000යි. මුළු කාල සීමාව කීයද? 1,42යි. ඔයා සභාගත කරන්න. දැන් මේ වගේ මොකක්ද ජනරල් සභාගත කරන්න. නිත්‍ය සේනානි මම හොයලා බැලුවා කොහෙද ජනාධිපති ලේකම් කාර්යාලේ වැඩ කරලා තියෙන්නේ කියලා. එයාගේ ඔෆිෂියල් රූම් මොකක් හරි කාමරේ කොහෙද? ඔෆිෂියල් රූම් එකක් නැහැ. ඊට පස්සේ මෙයා ඇත්තට වැඩ කරලා තියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධව අරලියගහ මන්දිරේ. නාමල් රාජපක්ෂගේ අද හිටියානම් හොඳයි. මම ඊයේ අහන්න හදනකොට මට අවස්ථාවක් හම්බුනේ නැහැ හරියට. නාමල් රාජපක්ෂගේ එයත් එක්ක වැඩ කරලා තියෙන ව්‍යාපෘතියක විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස තමයි වැඩට අරගෙන තියෙන්නේ. හැබැයි ගෙවලා තියෙනවා ගුවන් සමාගමෙන් 70500ක් මාසෙකට. ජනාධිපති කාර්යාලයෙන් 87680ක් ගෙවලා තියෙනවා මාසෙකට. සමාගම් දෙකක විවිධ මුදල් විශුද්ධි කරන නඩුවක් තිබුණා මිලියන 45ක ලක්ෂ 450ක. ලක්ෂ 400 ඒ වීදුරු ගෙවල් ඉඳගෙන තමයි නාමල් රාජපක්ෂලා මේ මාදුගොඩ ලද අපිට අපේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට එක එක චෝදනා කරන්නේ. නමුත් ඒ අය ඒ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය උන් වැඩ කරා, රාජකාරී කරා, කාර්යාලය තිබුණා, නිල ආයතනයක් තිබුණා. එහෙමයි වැඩ කරේ. මේ නිල කාමරය මොකක්ද අපි දන්නේ නැහැ අරලියගහ මන්දිරේ නේද? නිල කාමරයක් නැතුවට වෙන මොකක් හරි කාමරයක් තිබ්බද කියලා. ඒවා අපි දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් එහෙම කරපු කට්ටිය මේ එයා ලංකා සමාගමේ ගුවන් සේවිකාවෝ තමන්ගේ ගෙවල් ඇතුලේ තියාගෙන පඩි දීපු මහත්තුරු අද අර දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය මෙරට වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච ඔබගේ කාලය අවසන්. හරි ක්‍රියාත්මක වෙච්ච ආයතන ගැන ක්‍රියාත්මක වෙච්ච ආයතන ගැන දිගින් දිගටම ප්‍රශ්න කරමින් තිබෙනවා. ඒ නිසා ගරු මූලසනරුඩ මන්ත්‍රීතුමනි අපි එකක් කියන්න ඕන මේ රටේ ජනතාවට. ජාතික ජනබලයේ ආණ්ඩුව ගොඩ නැගුණෙත් ඉදිරියට යන්නෙත් මේ රටේ ජනතාව සමග ඩීල් එකත් එක්ක. ඒ හැර වෙන ඩීල් අපට නැත. වංචනික දූෂිතෝ අපරාධකරුවෝ සමග ඩීල් නැත. සියලු වංචනිකයන්ට දූෂිතයන්ට අපරාධකරුවන්ට දඬුවම් කරනු ඇත. නීත්‍යානුකූලව විධිමත්ව දඬුවම් කරනු ඇත. ඒ නිසා ඕගොල්ලෝ තව තවත් හීන දකිමින් ඊළඟ බලය ගන්න හීන දකිමින් එක එක පුට්ටු අටවගත්තට මේ රටේ ජනතාව ඕගොල්ලන්ට ඒ පුට්ටු අටවන්න ඡන්දෙ දුන්නේ කිසිදු එක ඡන්දකවත් ජනාධිපතිවරණයේදීවත් මහමැතිවරණයේදීවත් පළාත් පාලන මැතිවරණයේදීවත් කිසිදු මැතිවරණයක ඕගොල්ලන්ට පොහොට්ටුවටයි සජබටයි පොහොට්ටුවටයි රනිල්ටයි පොහොට්ටුවටයි සජබටයි සජිත්තයි නාමල්ටයි එකතු වෙන්න පුට්ටු වෙන්න මේ රටේ ඒ පක්ෂ වලට ඡන්දෙ දීපු කිසිවෙක් ඡන්දෙ දුන්නේ නැහැ. අද ඒ മന്ത്രിවරුන්ගේ හර්ධ සාක්ෂි තියෙන්නේ ජාතික ජනබලවේගයත් එක්ක ඒක තමයි රට පුරාම සභා හදද්දී අද මේ മന്ത്രിවරුන් පෙන්눔 කරමින් තියෙන කියන එක ප්‍රකාශ කරමින් මම නිරිනවා.